එක්තරා රාත්‍රියක එක් මිනිසෙක් මිය ගියේය. ඔහුව දේවදූතයන් විසින් රැගෙන ගොස් නිෂ්කලංක හා සමාදානවත් තැනක තබන ලදී. ඔහුගේ සියලු කුසගිනි වේදනා දුක සංතාපය දුරු වී සමාදානයක් ඔහුට ලැබිණි. එම නගරයේම තවත් එක් මිනිසෙක්ද මිය ගියේය. ඔහු ඇස්සර බලන විට ඔහු සිටියේ මහත් වූ ගිනි ගොඩක් මැදය. සිතා ගන්නටවත් බැරි තරම් වේදනාවක් පිළිස්සුන් තුවාල හා තිපාසය ඔහුට දරාගත නොහැකි. මේ සහ විශාල වෙනසක් අත්දකින්නා වූ මොවුන් කවුදැයි කියලා අපි බලමුද? යේසුස් වහන්සේ තම ශ්‍රාවකයන්ට කීවා වූ කතාව ලාසරස් සහ පොහොසතා අද ඔබ ඉදිරියේ තබන්නෙමු. නගර මැදයේ විශාල මන්දිරයක් හිමි රත් නිල් ආභරණවල සහිත සියුම් රෙදි පැළඳගත් පොහොසත් මිනිසෙක් නගරයේ සිටියේය. ඔහු ඊටමත් ප්‍රීතියෙන් හොඳින් ආහාර ගනිමින් සංഭാෂණ තබමින් ඒවාට සහභාගී වෙමින් කා තෘප්තියට පැමිණ සිටියේය. ඔහුට කිසි දෙයකින් අඩුවක් තිබුණේ නැත. සේවකයන් ඔහු වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීම සඳහා සැදී පැහැදී සිටියෝය. ඔහුගේ මන්දිරය වටකර විශාල පවුරක්ද තිබිණි. නමුත් එයින් පිට ලාසරස් නැමැති සිඟන්නෙකුව මනුෂ්‍යයන් විසින් උසුලාගෙන විත් තබන ලදී. ඔහු එක් වේලක් කෑම ලබා ගැනීම සඳහා මහත් වූ බලාපොරොත්තුවක් ලබා සිටියේය. ඔහු හොඳ ආහාර වේලක් නොව මේ පොහොසතාගේ මේසෙන් වැටෙන්නා වූ කැබලි කෑම පවා Tamanට සෑහේ යයි සිතුවේ. නමුත් පොහොසතා කිසි දවසකවත් ඔහු ගැන සැලකුවේ නැත. ඔහුගේ සේවකයන් හෝ වෙනත් කෙනෙක් හෝ ඔහුව සැලකුවේ නැත. නමුත් පොහොසතාට තම සම්පත් සිතඟි පරිදි වියදම් කරමින් ඔහු Tamanට ලැබුණු මේ මුදල මහත් භාග්‍යයක් කොට තම ජීවිතය භුක්ති විඳේ. ලාසරස් තමන්ගේ ශරීරයේ තුවාල ඇතු කුසගින්න එම මන්දිරයට එළියේ වැතිර සිටියේ. බල්ලෝ පවා ඔහුගේ තුවාල ලෙව කෑවේ. මෙලෙස කාලය පැය දවස් දවස් සතිවි සති මාසවි මාස අවුරුදුවි ගත වී ගියේ. දවසක් මේ ලාසරස් මිය ගියේ. ඔහු දේවදූතයන් විසින් ඔහුව රැගෙන ගොස් සමාදානවත් ස්ථානයක ආබ්‍රහම්ගේ උකුලේ තබන ලදී. ඔහුගේ කුසගින්නද වේදනාවද පහව ගියේ. නමුත් පොහොසතා කිසිවෙකුත් ගැන හැඟීමක් නැතුව සිට ඔහුද අවසානයේදී මිය ගියේ. ඔහු ඇස්සර බලන විට ඔහු දුටුවේ ඒ මහත් වූ ගිනිවිලය. ගිනිවිලයෙන් ඇවිලෙමින් කෑගසමින් ඔහු හිසෝසවා බැලුවේ. ඔහු දුටුවේ ඈත විවරයකට එපිටින් ඉහළින් ආබ්‍රහම්ගේ උකුලේ සිටින්නා වූ ලාසරස්වය. ඔහු කෑගසමින් පිය වූ ආබ්‍රහම් තුමනි, ඔබ ළඟ සිටින ලාසරස් අත මාගේ දිවතමන පිණිස ඔහුගේ ඇඟිල්ලේ හෝ වතුර බිඳක් තෙමා යැවුව මැනවයි කීවේ. නමුත් ආබ්‍රහම්ද දරුව නුඹ ලෝකයේදී සියලු යහපත් දේ භුක්ති විඳේය. නමුත් ලාසරස් වේදනාවෙන් සිටියේ. ඔහු අද සහනය ලබා තිබේ. ඔබ අද මේ ගිනිවිලේ සිටින්නේ. ඔහුගේ කොටස ඔහුටද ඔබගේ කොටස ඔබටද ලැබී තිබේ යයි කීවේ. ඇරත් ඔබ ළඟ සිට අප ළඟට හෝ අප ළඟ සිට ඔබ ළඟට හෝ කැමති වන්ට යාමට නොහැකි වෙන පරිදි මහත් කුහරයක් පිහිටා තිබේ යයි කීවේය. එවිට පොහොසතාද පිය වූ ආබ්‍රහම්, එසේනම් මට සහෝදරයන් 5 දෙනෙක් ලෝකයේ සිටිති. ඔවුන්ද මේ මහත් වූ ගිනිවිලට නොවැටෙන පිණිස ලාසරස්ව එහි යැව්ව මැනවයි ඉල්ලා සිටියේය. නමුත් පිය වූ ආබ්‍රහම්ද විවස්ථාව සහ අනාගත වාක්‍ය එහි ඇත. එයින් ඔවුන් මේ කාරණය දැනගත්තා වේ කියා කීවේය. පොහොසතාද එසේ නොව පිය වූ ආබ්‍රහම් මලවුන්ගෙන් යමෙක් ගොස් මේ කාරණය ඔවුන්ට කියව විට ඔවුන් පිළිගන්නවා ඇතැයි කීවේය. නමුත් පිය වූ ආබ්‍රහම්ද එසේ නැත. මෝසෙස් සහ
ඔහුගේ විවස්ථාව ඔවුන් නොවසන්නේ නම් මලවුන්ගෙන් යමක් ගොස් කීවත් ඔවුන් නොවසන්නේ යයි කීවේය. ඉන්පසු සියලු හඬ අවසන් විය. යේසුස් වහන්සේ මේ කතාවෙන් අපට කියා දෙන්න උත්සාහ කරන දේ කුමක්ද? පොහොසත් වීම වරදක් හෝ මුදල් පාපයක් හෝ කියන කාරණය නොව යේසුස් වහන්සේ කීවේ ලෝකයේ සම්පත් තියෙන මනුෂ්‍යයා එයින් සදාකාලයේ උදෙසා යමක් කළ යුතුයි යන්නයි. යේසුස් වහන්සේ අවසාන විනිශ්චය ගැන කියනා වූ විට මේ කාරණය තවත් දුරට පැහැදිලි කරසේක. ඒ කෙසේද යත් උන්වහන්සේ කිව්වා සදාකාල ජීවනයේට ප්‍රීතියට යෑම සඳහා තෝරාගත්තා වූ අය දෙස බලා නුඹලා මම බඩගින්නේ සිටිය කල නුඹලා මට කෑම දුන්නෝය. මම නිර්වස්ත්‍රව සිටින විට මට ඇඳුම් ගෙනත් දුන්නෝය. මම රෝගාතුරව සිටින විට මාව බලන්නට ආවෝය. මම සිරගත වී සිටින විට මාව බලන්නට ආවෝය කීවේය. නමුත් ඒ ධර්මිෂ්ඨයන් ඔබ වහන්සේ කවදා එසේ සිට අපි ඔබ බලන්නට ආවෙමුදයි කීවේ. උන්වහන්සේද මේ කුඩා තැනැත්තෙක් ඒ දේ නුඹ කළහුද? ඒ කලේ මටයයි කියා සදාකාල ප්‍රීතියට යන්නේයි ආරාධනා කළේ. නමුත් සදාකාල ගින්නට නියමුවන් දෙස උන්වහන්සේ බලමින් මම නිර්වස්ත්‍රව සිටියේ. නුඹලා මට ඇඳුම් නොදුන්නෝය. මම කුසගින්නේ සිටියේ. නුඹලා මට ආහාර නොදුන්නෝය. මම රෝගාතුරව සිටියේ. නුඹලා මා බලන්ට නාවෝය. මම සිරගත වී සිටියේ. නුඹලා මාව බලන්ට නාවෝයයි කීවේ. ඔවුන්ද ඔබ වහන්සේ කුයි කලක එසේ සිටියේදී අපි ඔබ වහන්සේව බලන්ට නාවෙමුදයි කීවෝය. නමුත් උන්වහන්සේ කියනසේ මේ කුඩා තැනැත්තෙක්ගෙන් එක්කෙනෙකුට එසේ නුඹලා නොකළහුද? එසේ නොකර සිටියේ මටයයි කියා නුඹලා උදෙසා වෙන් කර තබා තිබෙන්නා වූ ඒ සදාකාල ගින්නට ඵලයල්ලා යයි වෙන් කළසේක. එසේනම් යේසුස් වහන්සේ කියන්නේ කුමක්ද? පොහොසත්කම වරදක් නොව එය අපි නිවැරදි ලෙස පාවිච්චි කළ යුතුය. අප අවට සිටින ජනතාව දෙස බලමින් අපි ඔවුන් උදෙසා යම් කොටසක් කළ යුතුය. අපට මේ මහත් සම්පත දී තිබෙන්නේ එම පිණිසමයි යන්න තේරුම් ගත යුතුය. සදාකාල ගින්නද සදාකාල ප්‍රීතියද තීරණය ඔබ අතේය.